ගොසිප් තුලින් අද අපි ඔයාලට ගේන්නේ ටිකක් අමුතු දෙයක් ගැන. ඒ තමයි මේ දවස්වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ හැමෝම කතා වෙන නමක් තියෙනවා. ඒ තමයි ජේ කොඩි. එහෙමත් නැත්නම් ජේසන් කොඩි. ඉතින් මේ ජේසන් කොඩි කියන්නේ ජාත්‍යන්තරයේ ජයගත් පළමු ශ්‍රී ලාංකික නිල් චිත්‍රපට නළුවා. ඉතින් විස්තර දැනගන්න කලින් තාමත් ඔයා අපිව subscribe කරලා නැත්නම් දැම්ම Shine TV අපිව subscribe කරන්න, follow කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි කතා කරමු ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ පිස්සුවෙන් වගේ හොයන මෙන්න මේ ජේසන් කොඩි කියන්නේ කවුද කියලා. ජේ කොඩි ඉපදෙන්නේ 1994 අවුරුද්දේ අගෝස්තු මාසේ 9 වෙනිදා. ඒ කියන්නේ දැන් මෙයාට වයස අවුරුදු 30ක් වෙනවා. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ජාතිකයෙක් මේ නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසීම නිසා තමයි මෙයාගෙන දැන් ලංකාවේ එකී නොකී මෙකී හැමෝම මෙච්චර කතා වෙන්නේ. හැමෝම කතා කරන එකේ තින් Shine TV එකෙන් කතා නොකරත් බෑනේ. මේ නළුවගේ අන්වර්ථ නාමය ජේ කොඩි වුණාට ඇත්තනම තාම කවුරුත්ම දන්නේ නැහැ. මෙයා දැනටනම් ජීවත් වෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ. ඉතින් දැන් වෙනකොට මේ ජේසන් කොඩි නිල් චිත්‍රපට 30කට වඩා තමන්ගේ ඉහළම වූ රංගන කුසලතාවෙන් දායක වෙලා තියෙනවා. ඇමරිකාවේ නිල් චිත්‍රපට සමාගම් වන බ්‍රස, රියැලිටි කිං, MA, ඉරෝටිකා වැනි බ්‍රෑන්ඩ් නැත්නම් සන්නාම රසක චිත්‍රපටිවලට මේ වෙනකොට ජේසන් කොඩි තමන්ගේ රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ වෙනකම් මේ වගේ ප්‍රධාන පෙළේ නිල් චිත්‍රපට සමාගම්වල මොඩල් කෙනෙක් හෝ ඇක්ට්‍රස් කෙනෙක් විදියට කිසිම ශ්‍රී ලාංකිකයෙක් රංගනයෙන් දායක වෙලා නැහැ. ජේසන් කොඩි කැනඩාවේ, ඇමරිකාවේ කියන රටවල් වල තමන්ගේ රංගන කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යනවා කියලා තමයි අපිට ආරංචිය. මොහු විසින් බ්‍රසල්ස් සමාගමත් එක්ක කරපු චිත්‍රපටයක් මේ වෙනකොට නැරඹුම් වාර මිලියනයක් පසු කරලා තියෙනවා. ඉතින් මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මෙහෙම ශ්‍රී ලාංකිකයෙක් මේ වගේ ප්ලැට්ෆෝම් එකකින් මේ වගේ කැටගරි එකකින් ජාත්‍යන්තරේ ජයගත්ත එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් මේ වගේ රසබර සිද්ධි ගැන දැනගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ Shine Gossip with Diniti. Shine TV, your entertainment partner.